ඉරානයට තිබුණු ත්‍රෙට් එකට පිළියමක් විදියට මේගොල්ලෝ කල්පනා කරා ලෝ කොස්ට් ඉග රේන්ජ් එකක් තියෙන වෙපන් එකක් හදන්න. අන්න එතෙන් තමයි මේ ඩ්‍රෝන් එක කියන කන්සෙප්ට් එක එළියට එන්නේ. ඩ්‍රෝන් එක කියලා කියන්නේ ටෝයි ප්ලේන් එකක්. ඩ්‍රෝන් එකක මුළු බරත් එක්ක ගත්තහම ලොකු බෝම්බයක් අරගෙන යන්න පුළුවන්. නිවි සැනසෙන්නේ අදාළ ටාගට් එකට යනවා. මේකට පුළුවන් කිලෝමීටර 2000ක ටාගට් එකක් කවර් කරන්න. මේ බ්ලේඩ් කනෙක්ට් වෙලා තියෙන ඔයා කීපෙක හරි. තියෙන 4 piston engine එක. ටාගට් එක වෙනකම් අනවශ්‍ය වෙයිට් එකක් අරගෙන යනවා. ඇන්ටි මිසයිල් ගහලා නෙමේ ඇමරිකන් කාර්යම එක නවත්තන්න. මොකක්ද මේ ඩ්‍රෝන් එකක් කියලා කියන්නේ? සෙල්ලම් බඩුව ආයුධයක්. එහෙමත් නැත්නම් කැමරාවක්. ඒ කාලේ ඩ්‍රෝන් එකක් කිව්වහම ඇත්තටම අපි එළියට බහින්න හරි ආසාවෙන්. මොකද අපි දැකලා තිබ්බේ නෑ. ඩ්‍රෝන් එකක් කිව්වහම මතක් වෙන්නේ එක්කෝ ෆොටෝග්‍රැෆි ඒ සයිඩ් එක එහෙමත් නැත්නම් වෙඩින් ප්‍රොපෝසල් වගේ දේවල්. මේ ඩ්‍රෝන් තාක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ දේවල් වලට විතරයි. ඇයි ලංකාවේ ඩ්‍රෝන් තාක්ෂණය කියන්නේ? හැබැයි අද වෙනකොට ඩ්‍රෝන් එක එළියට එද්දී ඩ්‍රෝන් එකක් දකින්නකොට දහස් ගණන් ළමයි ඇතුළට බය දුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. වර්තමානයේ වෙද්දී මේ ඩ්‍රෝන් එක ආයුධයක් වෙලා හමයි. මේ හැම දෙයක්ම අපි දැනගමු භෞතික විද්‍යාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරලා දෙන අපේ ෆිසික්ස් කපිලශ්‍රී රෝහණ සර්ගේ. මේ කතා ඔක්කොමත් එක්ක මොකක්ද සර් ඇත්තටම මේ ඩ්‍රෝන් තාක්ෂණය කියන්නේ? ඩ්‍රෝන තාක්ෂණය කියන්නේ ඇත්තටම දනංජි මේ හරි සරල එකක්. ඒ කියන්නේ මේ ඩ්‍රෝන එක ගත්තොතින් මේක මේ ටෝයි ඒරෝප්ලේන් එකක්. මේක මීටර 3.5ක දිගක් තියෙන ටෝයි ඒරෝප්ලේන් එකක්. මේක එකම දේ මේක රේන්ජ් එක වැඩි කිලෝමීටර 2000ක දිග ටාගට් එකකට කිලෝමීටර් 2000ක් දුර ටාගට් එකකට යන්න පුළුවන්. යුද්ධයේදී පාවිච්චි කරන ඩ්‍රෝන් එකක් දනංජි මේ ටෝයි ඒරෝප්ලේන් එකක්. ඒක ලෝ කොස්ට් ඒක මීටර් 3.5ක් වගේ දිග ටෝයි ප්ලේන් එකක්. අනිත් එක මීට වැඩිය ලොකු ටෙක්නොලොජි තියෙන ඒවා අපේ රටෙත් පාවිච්චි කරා මීට අවුරුදු 15කට විතර කලින්. එතකොට බලය කියන දේ ශිෂ්ටාචාරය මුල තිබුණ පිරිස් බලයක් විදියට නේද? ඔව් මේක ඓතිහාසිකයි මේ කතාව. යුද්ධයකදී ආරම්භක අවදියේ යුද්ධ බලය කියලා කියන්නේ පිරිස් බලය. යුද්ධ බලයක් කියලා කියන්නේ පිරිස් බලය. දෙවනුව එනවා මිනිස්සුන්ගේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක ඇලෙක්සැන්ඩර් 10000ක බැටෑලියන් එකකින් දීපු පවර් එක මූලික තාක්ෂණයකුත් එක්ක අර එනවා 2000ක බැටෑලියන් එකකින් දෙන්න පුළුවන් තත්ත්වයට එනවා. මුල් ශිෂ්ටාචාරයේ මූලික අවධියේදී බලය කියන්නේ පිරිස් බලය. නමුත් මේක එතනින් වේගයෙන් ගමන් කරනවා යුද බලය කියන්නේ අවි බලය දක්වා තාක්ෂණික දියුණුවත් එක්ක. එතකොට සර් අවිබලය දියුණුව කියලා කියන්නේ ට්‍රේන්ස් එක වැඩි කරගන්න එක නේ. අවි එක ආරම්භක දියුණුව කියන්නේ මේ දුන්නකට ඉතලයක් දාපු එකනේ. හරිද? එතනදී මොකද්ද කරේ? ලොකු රේන්ජ් එකක් හදාගත්තා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක එනවා කාලතුවක්කුව. එතනදී මොකද්ද කරන්නේ? ඇතුලේ පිපිරුමක් හැදුවා. ටාගට් එක දිග ටාගට් එකකට උණ්ඩේ යවුවා. විතරක් නෙවෙයි ඒ උණ්ඩේ වැදුන තැන පිපිරුවා ලොකු විනාශයක් ඇති කරා. හරිද? ඊට පස්සේ මොකද්ද උනේ? මේකේ රේන්ජ් එක වැඩි කරගන්න රොකට් ලොන්චර්ස් මිසයිල්ස් පාවිච්චි කරා. අන්තිමට මේක එනවා අන්තර් මහද්වීපික ක්‍රූස් මිසයිල් දක්වා. එතනදී මොකද්ද කරන්නේ? ක්‍රූස් මිසයිල් එක ඇතුලේ අරගෙන යන ඉන්ධනය දහනය කරලා ඒ ෆුවල් බර්න් කරපු පවර් එකෙන් මේක ඉස්සරහට ගියා. හරිද? ලෝකය මේ විදිහට ඉස්සරහට යද්දී ඒගොල්ලෝ ලොකු කොස්ට් එකක් ගත්තා මේකට. ඒ වගේම ලොකු ටෙක්නොලොජි එකක් යූස් කරා. මේකත් එක තමයි දැන් මේ වෙපන්ස් වල රේන්ජ් එක වැඩි වෙන්නේ, වෙපන් එකකින් ඇති වෙන විනාශය වැඩි වෙන්නේ. හරිද? ඊළඟ කාරණේ දැන් මෙහෙම මේ ටෙක්නොලොජි එක ඉදිරියට යද්දී ඇමරිකාව, ඊශ්‍රායලයේ ප්‍රමුඛ රටවල් මේ විදිහට මේ ටෙක්නොලොජි එක දියුණු කරගෙන යද්දී
ඉරාන් එකට තිබුණු ඉරානයට තිබුණු ත්‍රෙට් එකට පිළියමක් විදියට මේගොල්ලෝ කල්පනා කරා ලෝ කොස්ට් දිග රේන්ජ් එකක් තියෙන වෙපන් එකක් හදන්න. අන්න එතෙන් තමයි මෙන්න මේ ඩ්‍රෝන් එක කියන කන්සෙප්ට් එක එළියට එන්නේ. සෝ දැන් මේ යුදමය කටයුතු වලට පාවිච්චි කරන ඩ්‍රෝන් එකක් ගැන කතා කරපු නිසා මම කියන්නේ සට හිතෙන්නේ නැද්ද ෂාහෙඩ් 136 කියන ඩ්‍රෝන් එක ලෝක සිතියමේ බල තුලනේ. තුලනය වෙනස් කරමින් තියෙනවා. මේ අතර මේ ඩ්‍රෝන් එක කියලා කියන්නේ ටෝයි ප්ලේන් එකක්. හරිද? මේ ටෝයි ප්ලේන් එක බලගන්නලා තියෙන්නේ. අර පිටිපස්ස හයි කරලා තියෙන පිස්ටන් 4 එන්ජිමකින් මේක හරියට මෝටර් සයිකල් එන්ජිමක් වගේ. එතකොට මේක නිවි සැනසෙල්ලේ අදාළ ටාගට් එකට යනවා. මේකට පුළුවන් කිලෝමීටර 2000ක ටාගට් එකක් කවර් කරන්න. මේක පාවිච්චි කරන 4 piston එන්ජින් එක. මේක ලෝ කොස්ට් නම් කොහොමද මේක ලෝ කොස්ට් නේ එන්ජින් එක පුතියාගෙන. මේ තියෙන්නේ අර රෝස් කියපු බ්ලේඩ්ස්. මේ තියෙන්නේ මේ බ්ලේඩ් එක. මේ බ්ලේඩ් කනෙක්ට් වෙලා තියෙන ඔයා කියපු එක හරි. තියෙන 4 piston එන්ජිමක්. මේ තියෙන එන්ජින් එක. හරිද? නමුත් මේක තියෙන විශේෂත්වයක්. ඔයා ඇහුවේ එන්ජින් එක ක්‍රියාත්මක වෙලත් කොස්ට් එක අඩු වෙන්නේ කොහොමද කියලානේ. මිසයිල් එකක් ගත්තහම ඔය ආකාරයේම එන්ජින් එකක් එන්ජින් එක ස්ට්‍රක්චර් එක වෙනස් ටිකක් එතෙන්ද මොකද කරන්නේ අර අරගෙන යන ෆුවල් එක බර්න් කරලා ඒක පිටිපස්සට විදලා ෆෝස් එකක් හදාගන්න. හරිද? මෙතෙන්දි මොකද්ද කරන්නේ මේ බ්ලේඩ්ස් කරකවන්න ෆුවල් එක ඕන. ඒක හරි. බ්ලේඩ්ස් කරකවලා මේ ඇට්මොස්ෆියර් එකේ තියෙන වාතයම පිටිපස්සට විදලා ඉස්සරහට යන්නේ. නමුත් මිසයිල් එකේ මොකද්ද උනේ? මිසයිල් එකේ උනා අර පිටිපස්සට විදපු ෆුවල් එක එයාට අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලොකු වෙයිට් එකක් අරගෙන යන්න ඕනේ. ටාගට් එක වෙනකම් අනවශ්‍ය වෙයිට් එකක් අරගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි කොස්ට් එක. එතකොට දැන් ඔයා හිතන්න මේ ඩ්‍රෝන් එකේ මේ එන්ජින් එක අපි කියපු එන්ජින් එක මෙන්න මෙතන තියෙන ෆුවල් ටැංක් එක මේ ඉතිරි කොටස් සම්පූර්ණම බර තියෙන මේ අරගෙන යන බෝම්බේ බර. ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එකක මුළු බරත් එක්ක ගත්තහම ලොකු බෝම්බයක් අරගෙන යන්න පුළුවන්. මේ අඩු කොස්ට් එක නිසා මම ඊළඟට ඔයාගේ ඔළුවේ ඔයා අහන්න යන එක මම කියන්නේ මේ අඩු බර නිසා මේ ඩ්‍රෝන් යූස් කරන කවුරු හරි ඉන්නවනම් අන්න එයාලට පුළුවන් මේ ඩ්‍රෝන්ස් එකක් නෙවෙයි ඩ්‍රෝන්ස් වැඩි ගණනක් රාංචි පිටින් යවන්න. තව දෙයක් දැන් මේ ඩ්‍රෝන් එක විනාශ කරන යුක්‍රේන් වලින් හදලා තියෙන ඉන්ටර්සෙප්ටර් ඩ්‍රෝන් එකක්. අපිට ඒ ගැන ස්ටඩි කරන්න ඇත්තටම වෙලාවක් වුණා සර් ගැන දැනුවත්. ඒ කියන්නේ මේක ස්ටඩි කරන්න මේ ලැබෙන රිසෝසස් අඩුයි. මම පොඩ්ඩක් කියලා ඉන්නම් ඉස්සෙල්ලා. මෙන්න මේ තියෙන්නේ මිසයිල් එකක් ඇන්ටි මිසයිල් එකකින් නවත්තන විදියක්. මේ තියෙන මිසයිල් ඉන්ටර්සෙප්ට් එක. මේක මිසයිල් එක ඇන්ටි මිසයිල්. මේ තියෙන්නේ ෆයිටර් ජෙට් එකක්. ඒක නවත්තනවා මිසයිල් එකකින් පේනවා. එතන මේ මිසයිල් එකක් කියලා කියන්නේ හයි කොස්ට්, ඇන්ටි මිසයිල් එකත් හයි කොස්ට්. මේක ෆයිටර් ජෙට් එකක්. එතකොට ඒකත් හයි කොස්ට්, මේකත් හයි කොස්ට්. හරි? මේ තියෙන ඩ්‍රෝන් එක මේ ඩ්‍රෝන් එකට ඇන්ටි මිසයිල් ගහලානේ මේ ඇමරිකන් කාර්යය මේක නවත්තන්නේ. ඒ හින්දානේ මේගොල්ලන්ට මේ යුද්ධය ඇදගෙන යන්න බැරි. හරිද? ඒ හේතුව මේක මේ පොඩි කොස්ට් එකකින් හදන්නේ. නමුත් ලොකු ඇන්ටි මිසයිල් එකක් ගහලා තමයි මේක නවත්තන්නේ. නමුත් මේ ඩ්‍රෝන් එකෙන් බැට කාලා යුක්‍රේන් එයාලා හදාගෙන තියෙනවා ඩ්‍රෝන් ඉන්ටර්සෙප්ට් එකක්. මෙන්න මේ තියෙන්නේ. හරිද? මේක තියෙන්නේ බ්ලේඩ්ස් 4කින් වැඩ කරන්නේ. හරිද? මේක එක්ස්ප්ලොසිව්ස් තියෙන උඩ. මේක මොකද කරන්නේ? ඩ්‍රෝන් එක ඉස්සරහට එද්දී මේක මුහුණ ගැටුමකින් පස්සේ ඩ්‍රෝන් එක ටාගට් එකට එන්න කලින්ම උඩදී පුපුරවා හරිනවා. හරිද? ඒ කියන්නේ යුක්‍රේනයක් හොයාගෙන තියෙන ඒ වගේම ලෝ කොස්ට් ඩ්‍රෝන් එකක් ඇන්ටිසෙප්ටර් ඩ්‍රෝන් එකක් අර ඒ වගේ උවදුරකින් බෙරේ. ඔව්. ඒක තමයි සාර්ථකකම. ලංකාවට මේ ඩ්‍රෝන තාක්ෂණයෙන් බර වැඩිද? එහෙමත් නැත්නම් මිල අධික තත්ත්වයක්ද තියෙන්නේ? හවුද නංජි මේක මේ හරි සරල ටෙක්නොලොජි එකක් තියෙන අපිට මේක හදන්න පුළුවන්. ප්‍රශ්නේට උත්තරේ මේක හදන්න පුළුවන්.
නමුත් මම දන්නේ නැහැ මේක හදන්න නැත්තේ ඇයි කියලා. ඒ වගේම තමයි අපිට මේ වගේ ප්‍රහාරක ඩ්‍රෝන් එකක් හදීමේ අවශ්‍යතාවයක රටක් විදියට ඇති කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ ටෙක්නොලොජි එක අපිට අපේ අවශ්‍යතාව වලට ඒ කියන්නේ ආපදා සේවා වලට වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම දන්නේ මේක අපේ වගේ රටක මේ වගේ සරල ටෙක්නොලොජි එකක්, සිම්පල් ටෙක්නොලොජි එකක් ඇප්ලයි කරන්න නැත්තේ ඇයි කියලා මට හරියට අදහසක් නැහැ.